අවුරුදු ගානකට කලින් බිගින කෙනෙක් විදිහට මම මේකප් පටන් ගද්දි මම දැනගෙන හිටපු නැති ඒත් අද ඔයා බිගින කෙනෙක් විදිහට මේකප් පටන් ගන්නවා නම් ඔයාට වැදගත් වෙන මේකප් ටිප්ස් පහක් ගැන තමයි අද කතා කරන්නේ. පළවෙනි එක මේකප් එකට කලින් ස්කින් එක ප්‍රෙප් කරන එක. මේ ස්ටෙප් එක ඔයා ස්කිප් කරනවා නම් ඔයාගේ මේකප් එක රුයින් වෙන්න බලයි. ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් ස්කින් එක මොයිස්චරයිසර් කරන්න. නැත්තම් ඔයාගේ මේකප් එක ෆවුන්ඩේෂන් එක නිකන් පැචි වගේ පේන්න ගන්නවා. අනිත් එක ෆයින් ලයින්ස් රින්කල්ස් වගේ තියෙනවා නම් ඒවත් ගොඩාක් ප්‍රොමිනන්ට් වෙලා පේන්න ගන්නවා. ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම් ලයිට් වේට් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රයිමර් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්තම් පැය දෙක තුනකට පස්සේ ඔයාගේ මූණ ග්‍රීසි බෝල් එකක් වගේ වෙයි. number 2 less is more. හැම වෙලේම ප්‍රොඩක්ට් එක පොඩි ප්‍රමාණයකින් පටන් ගන්න. ෆවුන්ඩේෂන් උනත්, කන්සීලර් උනත්, බ්ලෂ් උනත් පොඩි ප්‍රමාණයකින් පටන් ගන්න. ඔයාට මදි කියලා හිතෙනවා නම් තව ඇඩ් කරන්න පුළුවන්. හැබැයි ඔයා මුලදීම බිගිනර් කෙනෙක් විදිහට ගොඩාක් මූණට ඇප්ලයි කරොත් ඔයාට සමහර විට ඒක කන්ට්‍රෝල් කරන්න බැරි වෙයි. ඔයාගේ මූණ කේකි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම වෙලේම පොඩි ප්‍රමාණයකින් පටන් ගන්න. number 3 හැම වෙලේම blush and contour උඩ අතට බ්ලෙන්ඩ් කරන්න. එතකොට මූණ ලිෆ්ට් වෙලා වගේ පේනවා. ඒ වගේම මූණට හොඳ ෆ්‍රෙෂ් ලුක් එකක් එනවා. අපි පල්ලෙහා අතට බ්ලෙන්ඩ් කරොත් මූණ නිකන් ඩල් වෙලා වගේ එහෙම නැත්නම් මූණ පල්ලෙහාට ඇදිලා වගේ පේන්න ගන්නවා. number 4 ස්කින් එක කලර් කරෙක්ට් කරන්න. ඔයාගේ ස්කින් එකේ හයිපර් පිග්මන්ටේෂන්, ඩාර්ක් සර්කල්ස් මේ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන්ම ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න කලින් ස්කින් එක කලර් කරෙක්ට් කරලා ඉන්න. එහෙම නැත්නම් මේකප් එක ඇෂි වගේ වෙන්න ගන්නවා. number 5 මුළු මූණටම එකම විදිහට පවුඩර් ඇප්ලයි කරන්න එපා. හිතන්න ඔයාගේ ටී සෝන් එක ඔයිලි නම් ඔයා මේ ටී සෝන් එකට ටිකක් වැඩිපුර පවුඩර් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාගේ චීක්ස් ඩ්‍රයි නම් චීක්ස් වලට හරිම ලයිට් විදිහට පවුඩර් පාවිච්චි කරන්න. එහෙම නැතිව අපි මේ ඩ්‍රයි ඒරියාස් වලටත් ගොඩාක් පවුඩර් යූස් කරොත් ඒ ඒරියාස් නිකන් කේකි වෙන්න වගේ බලනවා, නිකන් පැචි වෙන්න වගේ බලනවා. හරි ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකකින් මට කියන්න ඕනේ. ඉතින් මේ ටිප්ස් ටික යූස්ෆුල් වුණා නම් මේ වීඩියෝ එක සේව් කරගන්න. එහෙනම් අදට එච්චරයි. ගිහිල්ලා එන්නම්. බයි.